හිටපු ඈමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත රමිත් රඹුක්වැල්ල විසින් හෙළි කළ නොහැකිවත්කම් වෙපකරන ඇති අතර ඔහුට ඒ වෙනුවෙන් අධිචෝදනා යොමු කර තිබේ. කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත රමිත් රඹුක්වැල්ල මහතාගේ විසින් හෙළි කළ නොහැකිවත්කම් මගින් මිලදීගෙන ඇති රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුක්තු නිවාස දෙකක් 1,80,00,000ක් වටිනා මුදල් ඩිස්කවරි ජීප් රථයක් මෙන්ම බැංකු ගිණුම් 4ක් බිරිඳට අයත් ගිණුම් 4ක ඇතුළු දේපල රැසක් අල්ලස් කොමිසමේදී අද අනාවරණය වියපි. මේ නිවාස දෙක කොළඹ 7 ධර්මපාල මාවතේ ඇති සුකොකභෝගී කෝටි 9ක් නිවාස සංකීර්ණයකින් මිලදීගෙන ඇති අතර එයින් එක් නිවසක් සහ අනෙක් නිවස 6 රුපියල් කෝටි 50 ලක්ෂයක් ලී. කෙහෙලිය රඹුක්වැල්ලගේ සෞඛ්‍යංකු විසින් කටයුතු කළ සමයේදී මාස 21ක කාලයක් තුල ඔහු මෙසේ රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුක්තු වත්කම් උපයාගෙන ඇතේ දූෂණය වරද යටතේ අල්ලස් කොමිසම ඔහුට එරෙහිව සිදු කළ විමර්ශන වලින් අනාවරණය කර ඇතේ. හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලා ඇතුළු විත්තිකරුවන් පිරිසකට අද කොළඹ ත්‍රිපුද්දල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා බහර දෙන ලදී. මෙම චෝදනාවලට අනුව හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් රජයේ මුදල්වලින් ප්‍රමිතියෙන් තොර එන්නත්ත මිලදී ගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ආරම්භ විය ඉදිරි නඩු විභාගයේදී මෙම චෝදනාවල සත්‍යතාව පිළිබඳව විමර්ශනය කෙරෙනු ඇති.